හරි මම අද ඔයාලට කියලා දෙන්න යනවා Excel වල එකතු කරන විදිහ ගැන ක්‍රම හතරක් මම හිතන්නේ එතනින් හොඳම ක්‍රමය තෝරා ගැනීම ඔබ සතුයි. බලමු අපි එකතු කරලා මේ ක්‍රම හතරෙන් ඔයාලට වඩාත් ගැලපෙන්නේ මොකක්ද කියලා. මම මුලින්ම ඔයාලට පොඩි උදාහරණයක් ගන්නවා. අපි හිතමු මෙහෙම අපි පන්තියක ළමයි ගන්න ලකුණු ගන්නවා. එතෙන්දී අපි මුලින්ම ගන්නවා එතන Monday ඊට පස්සේ Tuesday, Wednesday, Thursday and Friday. මේ දවස් අපි තුන් මේ දවස් පහේ අපේ පන්තියේ ඉන්නවා ළමයි අපි යම් සංඛ්‍යාවක් ගමුකෝ. අපි ළමයිගේ නම් ටික දෙමු. name ටික අපි ළමයිගේ නම් ටික name ටික දෙනවා. මෙතනට දෙමුකෝ A B C D E F G H. ඊට පස්සේ අපි අවසානට මෙතන ගන්න ඕන අපිට total එක. මේ විදිහට අපි ගාව තියෙනවා chart එකක්. අපි බලමු මේ chart එකේ කොහොමද අපි එකතු කිරීම කරන්න කියලා. අපි ඉතින් මෙතන අපි දාගමු උපකල්පනය කරලා යම් කිසි ලකුණු සංඛ්‍යාවක්. මම මේ වගේ දා ගන්නවා. හරි මම මේ වගේ ටයිප් කරගන්නවා. ඒ වගේම ඔයාලට පුළුවන් මේ ලකුණු ඔයාලගේ මේ මම උදාහරණයකට ගන්නේ ඔයාලට මේක කැමති විදිහට යොදා ගන්න පුළුවන්. මම මේ ලකුණු ප්‍රමාණයෙම පොඩි වෙනස්කම් ටිකක් කරලා මේකට ඇඩ් කරගන්නවා. මම අර සමාන නොවන හින්දා පොඩි වෙනස්කම් ටිකක් කොලම් දෙක තුනක කරන්නම්. මෙහෙම කරමු. මේක ඔයාලට මම කියා දෙන පළවෙනිම එකතු කිරීමේ ක්‍රමය තමයි මේක. මෙතනදී අපි කරන්නේ මෙතනට ගිහිල්ලා අපි සමාන ලකුණු දෙනවා දීලා මේ හැම කොලම් එකකම මේ බොක්ස් එකක්ම අපි සිලෙක්ට් කරලා ප්ලස් මාක් එකත් එක්ක දිගටම සිලෙක්ට් කර එනවා. ඒතකොට ඔයාලා දකිනවා මෙතන යට ෆෝමියුලා එක වදිනවා. මේක තමයි පළවෙනිම ක්‍රමයේ එකතු කිරීමේ. මේක මම හිතන්නේ ටිකක් අපහසුයි. මෙතනට ගියාම ඔයාලට පෙන්නනවා මම මේ කරපු දුන්න ෆෝමියුලා එක සමාන ලකුණු දීලා මේ C3 එකේ ඉඳලා C10 වලට දක්වා C3 එක මෙන්න මේක C කොලම් එකේ 3 එක ඉඳලා C10 වලට එනකන් C එකේ 10 වලට එකතු කිරීම කරගෙන ගියා. මේ තියෙන්නේ ඒකේ ෆෝමියුලා එක දීප එක. අපිට දැන් මේක ඇදගෙන ගියොත් පුළුවන් මේක ටෝටල් එක ලබා ගන්න හැම කොලම් එකකම. ඔයාලා දකින්න ඇති මේක එක ක්‍රමයක් අපි ටෝටල් එක ලබා ගන්න. හරි මම දැන් නැවතත් ආපහු මම දෙවෙනි ක්‍රමයට යනවා. මෙතෙන්දී වෙන්නේ මම මේ ගලින් වගත්ත ටෝටල් එක අයින් කරනවා. මෙතෙන්දී වෙන්නේ අපි මේකේ තියෙන මේ ඔටෝ සම් කියන මෙන්න මේ ඔප්ෂන් එක හරහා ටෝටල් එක ලබා ගැනීම. මෙතෙන්දී කරන්නේ අපි මේක සිලෙක්ට් කරගෙන යනවා එක කොලම් එකක් වැඩිපුර. ඒ කොලම් එක වැඩි කරලා අපි ඔටෝ සම් දුන්නාට පස්සේ එතන ටෝටල් එක එනවා. මේ පාට ඕනනම් මේකම ඩ්‍රැග් කරගෙන අදගෙන යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ටික ඔක්කොම සිලෙක්ට් කරලා මෙතන එකක් අපි එක කොලම් එකක් වැඩියෙන් සිලෙක්ට් කරගෙන ගිහිල්ලා මේක ඔටෝ සම් එක දුන්නා නම් ඒ ටෝටල් එක එනවා. මේක තමයි අපි ලබා දෙන දෙවනි මේ එකතු කිරීමේ ක්‍රමයේ විදිහට මම ඔයාලට හඳුන්වා දෙන්නම්. මම නැවතත් යනවා මේකෙත් මගේ තුන්වෙනි ක්‍රමයට. එතනදී මම නැවතත් මේ අපි ගත්ත ටෝටල් ටික ඉවත් කිරීමක් කරනවා. මේක මම හිතන්නේ මේක තමයි Excel ෆෝමියුලා එක විදිහට අපිට ලබා දෙන්න පුළුවන්. මෙතනදී වෙන්නේ Excel ෆෝමියුලා එක වෙන්නේ sum කියන ඔප්ෂන් එක. එතනදී අපි සමාන ලකුණු දීලා අපි sum කියන එක ටයිප් කරනවා. sum කියන එක ටයිප් කරපුවාම අපිට වෙන මේ ඔප්ෂන් එක පෙන්නනවා මේ ෆන්ක්ෂන් එක. අපි මේක මත ඩබල් ක්ලික් කරලා
එතකොට මෙතන මේ බ්‍රැකට් එකක් ඕපන් වෙනවා. මේ බ්‍රැකට් එක මෙන්න මේ බ්‍රැකට් එක ඕපන් වුණාට පස්සේ අපි මේ ටික අපිට එකතු කරන්න ඕනේ කොලම් ටික අපි highlight කරගෙන යනවා. highlight කරගෙන අවසානයේදී මේකේ අපි ඕපන් කරපු බ්‍රැකට් එක අපි ක්ලෝස් කරන්න අවශ්‍යයි. එතෙන්දී අපි බ්‍රැකට් එක ක්ලෝස් කරලා එන්ටර් එකක් දුන්නා නම් එතනදී ටෝටල් එක නැවත ලබා දීමක් සිදු වෙනවා. මේ ටෝටල් එකත් ඔයාලට අර විදිහටම ඩ්‍රැග් කරගෙන යන්න පුළුවන්. එතකොටත් අපිට මේක ටෝටල් එක ලබා ගන්න පුළුවන්. මේක තමයි මම හඳුන්වා දෙන තුන්වෙනි ක්‍රමයේ විදිහට මම ඔයාලට හඳුන්වා දෙන්නේ. මේ තමයි මම ඔයාලට හඳුන්වා දෙන අන්තිම ක්‍රමය සහ මේක තමයි මම හිතන්නේ Excel වල කරන්න පුළුවන් ලේසිම ක්‍රමය. මම මේ ටෝටල් එක නැවත ඉවත් කරනවා. මෙතෙන්දි කරන්න ඕනේ බොහොම ලේසි. මේක ඇවිල්ලා ෂෝට් කී එකක් අපිට තියෙන්නේ මේ අපිට ටෝටල් එක ගන්න ඕනේ අවශ්‍ය කරන කොලම් ටික සම්පූර්ණ highlight කරගෙන එනවා. අපිට ටෝටල් එක ගන්න ඕනේ කොලම් එකටත් එක්ක අපි highlight කරගෙන අපිට දෙන්න තියෙන බොහොම ලෙහෙසි ෆන්ක්ෂන් එකක්. ඒක තියෙන්නේ alt එකත් alt බටන් එකත් එක්ක අපි සමාන ලකුණු ප්‍රෙස් කරා නම් මේ ටෝටල් එක අපිට එක සැරේ ගන්න. මේක තමයි Excel වල එකතු කිරීමේදී කරන්න පුළුවන් ලේසිම සහ පහසුම ක්‍රමය. ඔයාලා බලන්න මම alt එක ප්‍රෙස් කරලා සමාන ලකුණු දුන්න ගමන් මේ ටෝටල් ටික එක සැරේ ලබා ගැනීමට අපිට පුළුවන්. මේක තමයි Excel වල තියෙන ලේසිම සහ පහසුම ක්‍රමය.